හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් යමුද මාත් එක්ක මායි මගේ යාළුවයි ගිය පික්නික් එක බලන්න. ඉතින් අපි දෙන්න මේක ලොකු ප්ලෑන් එකක් තිබුණ නැහැ. ෂණිකව ප්ලෑන් කරලා ගිය ගමනක්. මගේ නම් ෆස්ට් ටයිම්. මම කවදාවත් මීට කලින් පික්නික් එකක් ගිහිල්ලා තිබුණේ නැහැ. ලංකාවේදී ඉඳිද්දිවත් මේක ඉතින් මගේ පළවෙනි අත්දැකීම. ඒක හැබැයි ගොඩක් ෂෝක් කියලා මට හිතුණා මේ පික්නික් එක ගියාට පස්සේ. මට හිතුණා මාසෙකට අඩුම තරමේ දවස් 2-3ක්වත් අපි පික්නික් එකක් යනවා නම් හොඳයි කියලා. අපි තෝරගත්තේ ඒකට අපේ ගෙවල් ගාව තිබුණු පාර්ක් එකක්. එතන හරිම නිදහස්, මිනිස්සු ලොකුවට ගැවසෙන්නේ නැති නිසා අපි යන්න තෝරගනිපු දවසෙත් හොඳට පායපු දවසක්, සීතලත් අඩුයි. ඉතින් ඒක නිසා අපි දෙන්න හිතුවා ඒ පාර්ක් එකට යන්න ඕනි කියලා. ඉතින් අපි දෙන්න කතා කරගෙන ඔයා මේක ගේන මම මේක ගේන්නම් කියලා දෙන්නත් එක්ක බඩු ෂෙයා කරගෙන තමයි මේ පික්නික් එකට අපි දෙන්න ගියේ. ඇත්තටම මට නම් කියන වචන හරිම ෂෝකේ ගමන ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මම හිතන්නේ යාළුවෝ කපල්ස් මේ වගේ යන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඒක අපේ මනසටත් මොකද අපි දවස ගානේ අපි වෙහෙසි වැඩ කරනවා, හිට මෙහෙට යනවා, මේ වගේ දවසක් දාගෙන කට්ටියත් එක්ක මේ වගේ යන්න තියෙනවා. ඇත්තටම මම හිතනවා ඒක හොඳයි කියලා. ඉතින් අපි කඩින් මල් ගෙනල්ලා අපි දෙන්න මම නෙමෙයි ඇත්තටම මල් ගත්තේ මගේ යාළුවා. ඉතින් යා මල් වගේක් ගෙනත් තිබුණා. අපි දෙන්න හිතුවා ඒකෙන් මල් බුකේස් දෙකක් දෙන්න දෙවිදියට හදන්න ඕනේ කියලා. ඒක තමයි අපි දෙන්න කතා කර මේ හදන්නේ. ඉතින් ඔන්න කාක්කෝ දෙන්නෙක් ඇවිල්ලා ඇත්තටම අපේ වැඩේට බාධා කරන්න තමයි හැදුවේ. ඉතින් මගේ යාළුවා ෂොෂොක් ගගා එළවනවා. එමුන් දෙන්න අපි දෙන්න ඇත්තටම බයේ හිටියේ. මොකද එතන කෑමක් තිබුණ නිසා ඒගොල්ලෝ විල අපිට කරදර කරයි කියලා. හැබැයි නෑ, ඒගොල්ලෝ ගානට පියාඹලා ගියා. එතන හිතුවා අපි එක කරදරයක් වෙයි කියලා නෑ. කාක්කෝ දෙන්න හරි ලස්සනට එතනින් පියාඹලා ගියා. I think
ඉතින් ඇත්තටම මල් බොකේ එක කොහොමද හරියට රැප් කරන්න කියලා අපි දෙන්නට ලොකු අත්දැකීමක් නැහැ. ඉතින් මගේ යාළුවා මේ අතින් පෙන්නන්නේ මේ විදිහට රැප් කරා නම් හොඳයි කියලා. මොකද ඒකට හරියන කොලයක් අපි දෙන්න ළඟ තිබුණේ නැහැ. ඉතින් මේක අපේ පළවෙනි එක්ස්පීරියන්ස් එක නිසා ඒක මම හිතනවා දානක් නැහැ. මොකද අපිට ඉස්සරහට වැරදි අඩුපාඩු හදාගෙන මේ දේවල් කරගන්න පුළුවන් නිසා. ඉතින් මේ අවසානයේ තියෙන අපි ගන්න ෆොටෝස් වලින් කිහිපයක් මම හිතනවා එදා දවසේ ලස්සනයි කියලා. ඉතින් ඔක්කොලන්ටත් වීඩියෝ එක වටිනවා නම් මගේ වීඩියෝට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. අදට ගිහින්